16 වතාවක් ආනන්ද මට ආයුෂ කල්පයක් ඉන්න පුළුවන් කියලා දේශනා කරද්දී හිත මාරේ අවහගෙන බුදුරජාණන් වහන්සේ ආයුෂ සංස්කාරය අත්හැරියා. පොළොව කම්පා වුණා. ආනන්ද මහ තෙරුන්ට කියා හිටියා. ආනන්ද ආයුෂ අත්හැරියා 16 දැනක ඔයාට ආරාධනා කරන්න මම කියලා තිබ්බේ. ආනන්ද ඔබ ආරාධනා කළේ නැහැ. බුදු කෙනෙක් ජීවත් වෙන දවසක් හරි මට ආරාධනා කරන්න බැරි වීම නිසා මග හැරුණා නේ කියලා හිතනකොට ඒ හදවත පැලුන්නේ නැත්තේ අටලෝ දහමන කම්පා නොවන නිසා. ඒව දරාගත්තා. පිරිනිවන් වඩින ගමනේදී ආනන්ද මට කලන්තයි කියලා 25 පොළක බුදුරජාණන් වහන්සේ අසුන්වන තියෙනවා. එතකොට තමන්ගේ ජීවිතයේ දෙවෙනි තැනට දාලා උපස්ථාන කරපු බුදුරජාණන් වහන්සේ 25 පොළක අසුන් ගන්නකොට ඒවා දරාගෙන සිටීම ආනන්ද මහ තෙරුන්ගේ ප්‍රාතිහාර්යය. ආනන්ද පිපාසිතෝම් හි ආනන්ද පානියං මේ ආහාර මට පිපාසයි ආනන්ද පැන් ටිකක් අරන් එන්න. පැන් ගන්න යනකොට බොර වෙලා වතුර. ඇත්තටම ලෝතුරා සම්බුදු කෙනෙකුට කොහොමද බොර වතුර දෙන්නේ? බුදුරජාණන් වහන්සේට පිපාසිත බව හැබෑව. කොහොමද මේ වතුර දෙන්නේ? බොරයි මඬ. අනේ ස්වාමීනි මොහොතක් ඉස්සරහට වඩිමු. ආනන්ද මට නම් ගොඩක් පැන් පිපාසයි. එතකොට බොර වතුරද දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනේ දහන්නේ කියන දේන් බුද්ධ වචනේ ඉස්මතු වෙලා බොර වතුර පැත්තට පායස වුණා. පාත්‍රය අරන් යනකොට වතුර නිල් දිය කැටි වතුර. සමහර ගම්මාන වලට යනකොට ගම්මාන වල ලින් වහලා බමනෝ බුදුරජාණන් වහන්සේ පැන් වළඳයි කියලා. බුදුරජාණන් වහන්සේට පැන් දෙන්න වෙයි කියලා වතුර ලින් වල වතුර වහනකොට පිදුරු දාලා ඒවා දකින්නට දරාගත්තා. කවදාවත් මිනිස්සෙක් එක්ක රණ්ඩුවට ගිහිල්ලා නැහැ. කවදාවත් මිනිස්සුන්ට චෝදනා කළා නැහැ. රණ්ඩුවකට ගිහිල්ලා නැහැ. අටලෝ දහම දරාගත්තා. බුදුරජාණන් වහන්සේ ගස් දෙකක් අතර ඈත ගම්මානයක ඒත් කවුරුත් නැති ගම්මානයක පිරිනිවන් සැතපෙලා. ස්වාමීනි මේ චූටි නගරයක ඇයි සැතපෙන්නේ? ඇයි පිරිනිවන් පාන්නේ? කියන බුදුරජාණන් වහන්සේට පොඩ්ඩක්වත් සත්කාරවල අඩුවක් වෙනවට කැමති නෑ බුද්ධ ගෞරවය. ආනන්ද පොඩි නගරයක් කියලා කියන්න එපා. කලින් කුසාවති රාජධානියේ මේ කුසිනාරාව බණ කිව්වා. බලන්නකෝ ඊළඟට ආවා බුදුරජාණන් වහන්සේ ගැන සෙනෙහසක්. මේ බුද්ධ ශාසනයේ වටිනාකම බුදු කෙනෙකුගේ වටිනාකම ගැන සෙනෙහසක් ආවා. ඒ සෙනෙහස සෝවාන් කෙනෙකුටවත් දරා ගන්න බැරි එකක්. කනුවක් අල්ලාගෙන වැළපුණා. බුදුරජාණන් වහන්සේ ඉක්මනින් පිරිනිවන් පානවා කියලා. පපුව පැලුන්නේ නැත්තේ ඒ තරමට දරාගත්තා. ඒ දරා ගැනීමත් දෝර ගලාගෙන අර මහා හයියෙන් යමක් අල්ලගෙන ඉන්නකොට දාඩිය ගලනවා වගේ. ඒ යමක් යන්න දෙන්නේ නැතුව හයියෙන් අල්ලගෙන ඉන්නවා. දරාගෙන ඉන්න හැබැයි එයාගෙන් දාඩිය ගලනවා. එයාගේ ඇඟ වෙවුලනවා සමහර ලාවට. අටලෝ දහම දරාගත්ත තමයි ඇස්වලින් රූරා කඳුරු වැටුණා. කොහොමද ආනන්ද කියලා ඇහුවා. ආනන්ද මෙහෙන්ද කොච්චර ධර්මයේ දේශනා කළා දානන්ද හටගත්ත සියලු දේ නැසෙනවා කියලා. ප්‍රියමනාප දේන් වෙන් වෙන්න වෙනවා කියලා. ඒ නිසා ආනන්ද තමාට තමා දූපතක් කරගන්න. ඔය දහම ඔයා තුලම කලත්ත ගන්න ආනන්ද. දහමෙන්ම දූපත හදාගන්න. කත පුඤ්ඤෝ සිතුවං ආනන්ද. ආනන්ද ඔයා ගොඩාක් පින් කරපු කෙනෙක්. කත පුඤ්ඤෝ සිතුවං ආනන්ද. ආනන්ද ස්වාමීන් වහන්සේට බුදු මුව මණ්ඩලෙන් වදාලා ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ පින් කඳක් කියලා. පින් කඳක් කියලා. අපි මේ මහා සෑය හදන්නේ පින් කඳකට. පින් කඳකට මේ සෑය හදන්නේ. නේ?
ඒ නිසා අපිටත් පින් ගොඩක් ලැබේවි නිවන් යන්න. අපිටත් දරා ගන්න ගොඩක් පින් රැස් වේවි. ආනන්ද මහතෙරුන් උපස්ථාන කරනකොට කිප්ප මේවා ආනන්ද ටික කලකින් ඔබ නිකලෙස් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවා. පිරිනොම් පෑවට පස්සේ මිහි මඩල සලිතවුණ. ආනන්ද ස්වාමීන් වහන්සේ පැත්තකට වෙලා ගොඩාක් දේවල් කල්පනා කළා. එළි වෙනකල් ලෝ දහම ගැන අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට තව කිව්වා. අටලෝ දහමට කම්පා නොවන බිත්ති ඇති ආනන්ද මහතෙරුන්ට බණ කිකියා කපරාරු ගැහුවා ඒ බිත්තිය. කපරාරු ගහපු බිත්තියේ හුණු මදිනවා වගේ බණ කිකියා හුණු මැන්දා. හුණු මැන්ද බිත්තියේ තින්ත ගානවා වගේ බණ කිකියා එළි වෙනකල් තින්ත ගෑවා. අටලෝ දහමින් කම්පා නොවන මැදුරා අනුරුද්ධ මහතෙරුන් ආනන්ද මහතෙරුන්ගේ හදවතේ හැදුවා. මිනිස්සු ධාතු බෙදා ගන්න කලබල කළාදී ආනන්ද මහතෙරුන් පැත්තකට වුණා. ඇයි ඉන්න කාලේ ටික කළා. ආදාන පින්කමේ ආනන්ද මහතෙරුන් අයින් වෙලා හිටියේ. අටලෝ දහමම හිතුවා. සම්බුදු සිරුර අතුරුදහන් වෙච්ච එක ගැන හිතුවා. ධාතුන් වහන්සේලා බෙදා ගනින්දි මැදට බැන්නේ නැහැ. ආනන්ද මහතෙරුන් අයින් වුණා. මහා කස්සප මහ රහතන් වහන්සේ තමයි බැලුවේ. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිවුර චීවරය පාත්‍රයේ පපුවට තුරුල් කරගෙන පාගමෙන් වැඩියා. පාරේ ඉන්න මිනිස්සු අහනවා ඔබ වහන්සේ කලින් තනියෙන් වඩින්නේ නැහැ බුදුරජාණන් වහන්සේත් එක්ක වඩින්නේ කෝ බුදුරජාණන් වහන්සේ කියලා අහනකොට නිහඬව වැඩියා. පාත්‍රය තුරුල් කරගෙන ගන්ධ කුටියේ පාත්‍රයේ තියලා පරණ විදිහටම උපස්ථාන කළා. සංඝයා ආනන්ද තෙරුන්ට චෝදනා කළා. ආනන්ද තවම සංසාරය යන ඔයා ගාව සංසාර ගඳයි කියලා. භාවනා කළ අරහත්ත්වයටපත් වුණා. කාරණා පහකින් ආනන්ද තෙරුන්ට චෝදනා කළා. ආරාධනා කරපු නැති එකට ජීවිත සංස්කාරයට සිවුර මහගන්නකොට පාගල මැහුවා කියලා. කාන්තාවන්ට කලින් බුදු සිරුර වඳින්න දුන්නා කියලා. ඔය කාරණා පහකේ සමාව ගත්තා. වරදක් නැති බව කීවා සමාව ගත්තා. මහා කැලේකට ගියා. තනියෙන් භාවනා කළා. බලන්නකෝ අටලෝ දහව ආනන්ද ගුණ සුවඳ විහිදු වෙනකොට දැනිච්ච මිනිස්සු හොයාගෙන ආවා කැලේට. උයම් පල්ලා කිව්වා එන්න එපා. අපේ මහතෙරුන් තනියෙන් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලත් අවුරුදු 40ක් ජීවත් වුණා. ඊට පස්සෙත් කැලේ ආනන්ද සංස් කුටියෙන් අතුරු දහන් වෙලා මිනිස්සු ඉදිරියේ පොළොවෙන් මත වුණා. මාව හොයාගෙන ඉන්න මිනිස්සු වළක්වන්න එපා. මන් නිසා නෙවෙයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එන මිනිස්සු බුදුරජාණන් වහන්සේ වැළැක්ුවේ නැහැ. මේ ආනන්ද කොහොමද මිනිස්සු වළක්වන්නේ? එන්න දෙන්න. මේ මිනිසුන්ට බණ කිව්වා. ගංගානම් ගඟ මුදුනේ ආකාශය. මිනිස්සු ධාතුන් වහන්සේලා වෙනුවෙන්වත් රණ්ඩු වෙන්න එපා කියලා. ආකාශේ පිරිනවම් පාලා දෙපැත්තට ධාතුන් වහන්සේලා බෙදිලා ගියා. ඔන්න ඔය ධාතුන් වහන්සේලාගේ කොටසක් දෙව්ලොවින් හෝ යම් තැනකින් හෝ මේ ආනන්ද මහා සෑය තැන්පත් වෙනවා.